හැමෝටම අයබෝවන් කියලා පිළිගන්නවා. අද අපි පාඩම වෙන්නේ සූත්‍ර. සූත්‍ර පාඩම තියෙන්නේ 10 ශ්‍රේණියේ. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ 23 වෙනි පාඩම. ඒ කියන්නේ දෙවෙනි කොටසට අයිති වෙන පාඩම මේක. ඒ කියන්නේ මේ සූත්‍ර කියන පාඩම ඉගෙන ගන්න කලින් ඔයාලට කරන්න දේවල් කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ එකතු කිරීම, අඩු කිරීම, ඒ වගේම බෙදීම, වගේ ගුණ කිරීම මේ කියන ගණිත කර්ම හොඳටම පුරුදු පුහුණු කරන්න වෙනවා. මේ සූත්‍ර කියන පාඩම ඔයගොල්ලන් හොඳටම අවබෝධ ගැනීමේ හැකියාවක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ ගණිත කර්ම ටික හොඳටම පුළුවන් නම් ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එකතු කිරීමේ විරුද්ධ දේ මොකද්ද? අඩු කිරීම. ඒ වගේම තමයි අඩු කිරීමේ විරුද්ධ දේ මොකද්ද? එකතු කිරීම. බෙදීමේ විරුද්ධ දේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ සූත්‍රවල අපි සාමාන්‍යයෙන් කියන්නේ යම්කිසි සමාන ලකුණකින් දෙපැත්තේ තියෙන මේකට නිකන් අපි රාජි වගේ හැඳින්වුවොත් දෙපැත්තේ තියෙන මේ නොදන්නා පදවෝ යම්කිසි පද දෙකක් සමානයි කියලා දීලා තියෙද්දි හෝ පද කීපයක් එක පදයක් උක්ත කරන්න කිව්වට පස්සේ මෙන්න මේ වගේ එකතු වෙලා තියෙනවා නම් අඩු කරන්න, ඒ වගේම අඩු වෙලා තියෙනවා නම් එකතු කරන්න, බෙදලා තියෙනවා නම් මොකද කරන්න තියෙන්නේ? ගුණ කරන්න කියන අදහස තමයි මම මේ සරලව එක්ස්ප්ලেইন කරේ. කියන්නේ සරලව කිව්වේ විරුද්ධ දේ කියලා මම අදහස් කරේ ඒ දෙයට. තව ටිකක් ඉස්සරහට මම පාඩම එක්ස්ප්ලেইন කරද්දි තේරෙයි මම මේ මොකද්ද කිව්වේ කියලා. ඕගොල්ලන්ගේ දැන් මේක ආදේශ කරලා ඒ කියන්නේ මේ සූත්‍ර වලින් අපිට යම්කිසි නොදන්නා පදයක් උක්ත කරන්න කිව්වට පස්සේ ඒක උක්ත කරාට පස්සේ ඒකට යම්කිසි අගයක් දාලා ආදේශ කරලා උත්තරයක් ගන්නවට වඩා මෙතන තියෙන්නේ මේ ඒ කියන්නේ ඔයාලගේ කැල්කියුලේෂන් එක. ඒ කියන්නේ මේ ගණිත කර්ම දියුණු කිරීමේ හැකියාව තමයි වර්ධනය වෙන්නේ මෙතනින්. හරි, අපි උදාහරණයක් බලමු. මම මේක එක්ස්ප්ලেইন කරන්නම් මේක කොහොමද තව දුරටත් විස්තර කරගෙන යන ගමන්. හරි. දැන් අපිට එයාලා ෆෝමියුලා එකක් දීලා තියෙනවා. v සමානයි w වර්ගමූල ඇතුලේ a වර්ග ඍණ x වර්ග. ඒ වගේම එයාලා කියනවා ඒකෙන් a උක්ත කරන්න කියලා. මෙන්න මේ වගේ දෙයකදී බලන්න. අපි මෙන්න මෙයා ඒ කියන්නේ මෙන්න මේ a තමයි උක්ත කරන්න ඕනේ. a උක්ත කරනවා නම් මේ තියෙන අනිත් නොදන්නා පද සියල්ල අපිට මේ සමාන ලකුණේ එහා පැත්තට අරයි යන්න වෙනවා. ඉතින් ඒ අරයි යන්න නම් මම අර කිව්වා වගේ ඕගොල්ලන්ගේ ගණිත කර්ම කිරීමේ හැකියාව වර්ධනය වෙලා තියෙන්න ඕනේ. දැන් බලන්න v සමානයි w. මෙතන තියෙන්නේ ගුණ කිරීම. වර්ගමූල ඇතුලේ a වර්ග ඍණ x වර්ග. අපිට ඍණ x වර්ග එකපාරට අයින් කරන්න බෑ. දැන් අපිට පේනවා w මෙතන ගුණ වෙලා තියෙනවා. ගුණ වෙලා තියෙනවා නම් මම මොකද කිව්වේ? දෙපැත්තම අපිට w වලින් බෙදන්න පුළුවන්. ඒ බෙදුවට පස්සේ අපිට මේ දෙක කැන්සල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට එනවා උත්තරේ v බෙදීම w සමානයි a වර්ග ඍණ x වර්ග නෙමෙයි වර්ගමූල ඇතුලේ. ඒ වගේම දැන් ඔයාලට පේනවා මෙන්න මේ වර්ගමූල ඉවත් කරා නම් අපිට ඍණ x වර්ගය අයින් කරාම එළිම a වර්ගේ පිළිතුර ගන්න පුළුවන්. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? අපිට දෙපැත්තම වර්ග කරන් වර්ග කරාම හරි. වර්ගමූලයක් ඉවත් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? වර්ග කරන්න ඕනේ සමාන ලකුණේ දෙපැත්තෙම තියෙන පද. මොකද ඊට පස්සේ වෙන්නේ? අපිට ගන්න පුළුවන් v වර්ග w වර්ග සමානයි මොකද්ද? a වර්ග ඍණ x වර්ග. ඔන්න අපිට දැන් v වර්ග බෙදීම w වර්ග සමානයි a වර්ග ඍණ x වර්ග කියලා ඉල්ලලා තියෙනවා. දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? දෙවසින්ම x වර්ග දෙවසටම x වර්ගයක් එකතු කරන්න. ඇයි මෙතන අඩු කිරීම තියෙන්නේ? අඩු කිරීම නම් එකතු කිරීම. ඒ වගේම තමයි මේ පැත්තට
x වර්ගයක් එකතු කරනවා. ඒකට හානියක් නැහැ. දෙපැත්තේ තියෙන සමීකරණ දෙපැත්තෙම තියෙන පදවලට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. එතනින් අපිට මේක කැන්සල් කරන්න පුළුවන්. එතනින් අපිට ලබා ගන්න පුළුවන් මොකද්ද? v වර්ග බෙදීම w වර්ග එකතු කිරීම x වර්ග මොකක් කියලාද? a වර්ග කියලා. දැන් මොකද්ද කරන්නේ? ඊළඟට අපිට කරන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ වර්ගය අපි ඉවත් කරන්න ඕනේ. වර්ගයක් ඉවත් කරන්න වර්ගමූලයක් දානවා. වර්ගමූලයක් ඉවත් කරන්න වර්ගයක් දානවා. ඒක තමයි තියෙන්නේ. v වර්ග බෙදීම w වර්ග ධන x වර්ග සම්පූර්ණ වර්ගමූල සමාන මොකද්ද? v වර්ගේ වර්ගමූල. දැන් මොකද වෙන්නේ? අපිට දැන් ලේසියෙන්ම ගන්න පුළුවන් උත්තරේ මොකද්ද? මම මෙතනට ගන්නවා ඒක a වර්ගේ වර්ගමූලයක් දැම්මම මොකද වෙන්නේ? කෙලින්ම a එනවා. සමානයි v වර්ග බෙදීම w වර්ග ධන x වර්ග. එන්න මේක තමයි ඒ උක්ත කරාම අපිට ලැබෙන උත්තරය. හරිම ලේසියි ගන්න. තේරෙනවද? උක්ත කරනවා කියන එක හරිම පහසු දෙයක්. ඔයාලගේ තියෙන ගණිත කර්ම කිරීමේ හැකියාව දියුණු කරගන්නත් පුළුවන්. දියුණු කරගෙන තියෙන එක තවදුරටත් වැඩි දියුණු කරගන්න පුළුවන්. අපි බලමු තවත් එක්සැම්පල් එකක්. එයාලා දෙනවා a සමානයි 5r වර්ගමූල ඇතුලේ මොකද්ද? h වර්ග ධන r වර්ග. එයාලා කියනවා අපිට මෙන්න මේකෙන් h ත ගන්න කියලා. බලනවා. h තියෙන්නේ වර්ගමූලය ඇතුලේ. එකපාරට h උක්ත කරන්න බෑ. මොකද්ද මුලින්ම කරන්න පුළුවන් අපිට? දෙපසම කෙලින්ම මේ 5r කියන එක මේ ಗುಣ වෙලා තියෙන්නේ මේ CL එකෙන්. ඒක නිසා අපි 5r කියන එක දෙපැත්තටම බෙදනවා. එතකොට මේකට කපන්න පුළුවන් මේ 5r එක මේ 5r කපන්න පුළුවන්. එතකොට මොකක්ද වෙන්නේ? a බෙදීම 5r සමානයි h වර්ග ධන r වර්ග කියලා. මම කලින් කිව්වා වර්ගමූලයක් තියෙනවා නම් මේ වර්ගමූල ඉවත් කරා නම් මොකද කරන්න පුළුවන් ලේසියම දේ? දෙපසම වර්ග කරනවා. දෙපසම වර්ග කරනවා. දෙපසම වර්ග කරාම මොකද වෙන්නේ අපිට දැන්? a වර්ගය 5 වර්ග r වර්ග කියන දෙකටම එක. මොකද මේ වර්ගය කියන එක a ටත් අයිති 5ටත් අයිති r ටත් අයිති. දැන් මොකද මේ පැත්තේ එන්නේ? h වර්ග ධන r වර්ග එනවා. වර්ගමූලය වර්ග කරලා අපි මෙන්න මෙහෙම ලබා ගත්තා. වර්ගමූලයක් ඉවත් කරන්න වර්ගයක් දානවා. වර්ගයක් තියෙනවා නම් ඒ වර්ග ඉවත් කරලා ඒ ඇතුලේ තියෙන පදේ යගේ නැත්තම් එතන තියෙන මේ නොදන්නා පදේ වැලියු එක වෙන සමීකරණ ගන්න වර්ගමූලය දානවා. ඒ දෙක තමයි දැනගන්න ඕනේ. දැන් මොකද්ද කරන්න පුළුවන් අපිට? අපිට මෙතනින් ගන්න පුළුවන් මොකක් කියලාද? දැන් මේ එකතු වෙලා තියෙන්නේ r. අපිට ගන්න තියෙන h වර්ගය. මොකද්ද කරන්න ඕනේ? r වර්ගයක් අඩු කරනවා. r වර්ගයක් අඩු කරනවා. දෙපැත්තෙන් r වර්ගයක් අඩු කරනවා. දැන් මේ r කපන්න පුළුවන්ද? මේ r වර්ගද මේ r වර්ගද? එහෙම කපන්න බෑ. මේ දිනේ අඩු කරලා. දැන් මේක අපිට කපන්න පුළුවන්. ධන r වර්ග ඍණ r වර්ග. දැන් අපිට ලබා ගන්න පුළුවන් මම මෙහෙම ලියනවා. h වර්ග මෙතනට අරගෙන කොහොම සමාන ලකුණ දෙකම එකයි නේද? සමානයි a වර්ග 5 වර්ග r වර්ග මොකද්ද? ඍණ r වර්ග
දැන් මොකද්ද කිව්වේ මම? වර්ගයක් තියෙනවා නම් ඒ වර්ගය ඉවත් කරලා h හොයන්න නම් මොකද්ද කරන්න පුළුවන් ලේසියම දේ? දෙපසම දෙපැත්තටම සම්පූර්ණ වර්ග දානවා. එතකොට මේකෙන් ගන්න පුළුවන් අපිට h සමානයි a වර්ග π වර්ග r වර්ග ඍණ r වර්ග සම්පූර්ණ වර්ගමූල. මෙන්න මෙච්චරයි. හරිම සරල දෙයක් මේ සූත්‍ර කියන පාඩම. හරිම ලේසි. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩම. තේරුණාද? හරි. මම දැන් ඊළඟට යම්කිසි නොදන්නා පද තියෙන සමීකරණයක නොදන්නා පද උක්ත කරලා ඒවට දීලා තියෙන අගයන් ආදේශ කරලා ඒවේ වැලියු එකක් ගන්න යන්නේ. හරි. අපි බලමු ඊළඟට කොහොමද කරන්නේ කියලා. එයාලා දෙනවා අපිට සමීකරණයක් E සමානයි mgh ධන භාගයයි mv වර්ගය. හරි. මෙතන මේක ඇවිල්ලා ෆිසික්ස් වල තියෙන සමීකරණය. මේ E කියලා කියන්නේ එනර්ජි නැත්නම් ශක්තිය, m කියලා කියන්නේ මාස් නැත්නම් කියන්නේ ස්කන්ධය, G කියන්නේ ගුරුත්වයේ ත්වරණය, H කියන්නේ height, ඒ කියන්නේ උස. ඒ කියන්නේ මේ අදාළ මාස් කියන මේ වස්තුවට තියෙන උස ප්‍රමාණය. ඒක උගලන්න දැන් වැදගත් වෙන්නේ නැහැ. මම මේ explanation එකක් විදියට මේ කරන්නේ. m කියන්නේ නැවතත් ස්කන්ධය, v වර්ගය කියලා කියන්නේ ප්‍රවේගය, velocity. velocity එකේ වර්ගය කියන එක තමයි මේ තියෙන්නේ. හරි. දැන් එයාලා කියනවා අපිට මේකෙන් m සහ මොකද්ද? v උක්ත කරලා දෙන්න කියලා. ඉතින් හරිම සරලයි. ඔයාලට පේනවා මේ m මෙතනක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා සාධක. ප්‍රකාශනවල VG ප්‍රකාශනවල සාධක කොහොමද කඩන්නේ? එයාලා දන්නවා නේද? හරිම ලේසි ඒක කරන්න. E සමානයි m ගත්ත එළියට. දැන්ම වරහා G H මේ ධන සලකුණ හැමම ලියුවා. භාගයයි im ලියනවද? නෑ. am තමයි මේ එළියට ගත්තේ. v වර්ගය. ඔන්නොච්චර. නැවත මේ m මේ gh එකෙන් වැඩි වුණාම mgh එනවා. මේ m නැවත භාගයේ v වර්ගය වැඩි වුණාම භාගයේ mv වර්ග එනවා. ඉතින් අපිට m තමයි මුක්ත කරන්න කියලා තියෙන්නේ. m මේ පැත්ත තිබ්බා. e මේ පැත්ත තියෙනවා. මොකද්ද කරන්නේ? මේ ಗುಣ වෙලා තියෙන්නේ. මම එහෙම ලියන්නම්. මේක මේ ಗುಣ වෙලා තියෙන්නේ. එහෙනම් GH ධන භාගයයි v වර්ග වලින් දෙකසම බෙදන්න පුළුවන් නේද? දෙකසම බෙදුවම මොකද වෙන්නේ? දෙකසම බෙදුවම මේක කපන්න පුළුවන්, මේකත් කපන්න පුළුවන්, මේකට. මොකද්ද අපිට ගන්න පුළුවන්? E මම මේ m එක මෙතනට ගන්නවා. m සමානයි e බෙදීම g h ධන භාගයයි v වර්ගය. අන්න අපි mට සූත්‍රයක් ගත්තා. ඊළඟට කියන්නේ මොකද්ද? v ව හොයාගන්න කියලා. v ආයි නැවත ලියා ගන්නවා අපි මෙන්න මෙහෙම. mg h ධන භාගයයි v වර්ගය. දැන් මේක ලියපු ගමන් ඔයගලන්ට පේනවා මේ mgh කියන්නේ එකතු වෙලා තියෙන. එකතු වෙලා නම් මොකද කරන්න ඕනේ? දෙපැත්තටම අඩු කරන්නයි ඕනේ. ඉන mgh ධන භාගයයි v වර්ග ඍණ mgh. තේරුණාද? මේ ධන mgh ට මේ ඍණ mgh කැපුවේ. එතකොට මොකක්ද අපිට ගන්න පුළුවන්? e ඍණ mgh සමානයි භාගයයි v වර්ගය. දැන් දෙවසර මොකක්ද කරන්න පුළුවන්?
දෙකෙන් ගුණ කරනවා. ඒ දෙකෙන් බෙදිලා තියෙන දෙකෙන් බෙදිලා වාගේ කියන්නේ දෙකෙන් බෙදිලා. ඒ වගේම දෙකෙන් ගුණ වෙනවා. මේ පැත්තට ගුණ වෙනවා මේ පැත්තට ගුණ වෙනවා. මේ දෙකට මේ දෙක කරුවේ. දැන් අපිට v වර්ග විතරක් තනි වෙනවා. v වර්ග 2යි e ඍණ n g h. දැන් මොකද කරන්න පුළුවන්? මම කිව්වා වර්ගයක් තියෙන වර්ගය අයින් කරන්න මොකද කරන්න පුළුවන්? වර්ගමූලයක් දානවා. මේ පැත්තටම. ඒකට මොකද්ද අපිට මෙතනින් එන්නේ? e සමානයි දෙවරක් e ඍණ n g h වල සම්පූර්ණ වර්ගමූලය. v වත් හරි m වත් හරි v වත් හරි දෙකම උක්ත කරා. හරිම ලේසි. මෙතනට මේ වරහනක් දැම්මම තව ලස්සනයි. මෙතන මරහන වහන්න එපා. හරි. දැන් එයාලා කියනවා m කියන එක සමානයිලු 3යි kg. h කියන එක සමානයිලු 5යි මීටර. e කියන එක සමානයිලු 153යි නිව්ටන්. g කියන එක ගන්න කියනවා 10යි ms ඍණ 2යි කියලා. මම හිතනවා පේනවා ඇති කියලා. හරි. ඒ තියලා එයාලා අහනවා අපෙන් මොකද්ද? m දීලා තියෙනවා, s දීලා තියෙනවා, e දීලා තියෙනවා, g දීලා තියෙනවා. මොකද්ද එතකොට අහන්නේ එයාලා? එයාලා අහන්නේ v හොයන්න කියලා v. ලේසියම මෙන්න මේ සූත්‍රයට ආදේශ කරන් දී. හරි. අපි ගාව තියෙන සූත්‍රය. මොකක්ද සූත්‍රය? v සමානයි මොකද්ද? 2 e ඍණ mgh සම්පූර්ණ වර්ගමූලය. කොහොමද මේක ආදේශ කරන්නේ? කොහොමද ආදේශ කරන්නේ? ලේසි. v. එයාලා අහන්නේ අපේ v වල අගයක් අහන්නේ. 2 e කියන්නේ කීයද? 153යි. ඍණ m කියන්නේ මොකද්ද? 3යි kg. 3 ගුණ කිරීම mg කියන්නේ මොකද්ද? 10යි. h කියන්නේ මොකද්ද? 5යි. අන්න එන්න මොකද වෙන්නේ? v සමානයි 2 ගුණ කිරීම 153 ගුණ කිරීම මොකද්ද? 3 වරක් 10යි තිබයි. 30ක් 5 කීයද? 100 කීයද? 5ක් 3 15යි 150යි. එතකොට මෙතනින් ගන්න පුළුවන් මොකද්ද? 153 150 කඩ වුණාම කීයද? කීයද? 3යි. දෙක ගුණ කිරීම 3. ඒකේ සම්පූර්ණ මූලය v. මෙතනින් අපිට ගන්න පුළුවන් මොකක් කියලාද? v සමානයි මූල 6. ms ඍණ එක තමයි මේ වැලියු එකේ සංකේතය අපි දාන්න. මෙතනට එන්නේ මෙහෙමයි. දැන් මෙතන නිව්ටන් නේ. මෙතන නිව්ටන් තියෙන්නේ. 3යි kg කිය 3යි kg. මෙතන තියෙන්නේ ms ඍණ 2. මේ පහ කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා m එක. හරිද? මෙතන ලකුණ නැහැ. මේ නිව්ටන් කියන එක අපිට ගන්න පුළුවන් kg ms ඍණ 2යි කියලා. හරිද? kg ms ඍණ 2යි කියලා
අපිට ගන්න පුළුවන්. මෙන්න මේකෙන් තමා මේ ටික කැපිලා මෙන්න මේ MS වෙන එක කියලා ඉන්නේ. ඒක ඕගලන්ට ඔබට වැදගත් වෙන්නේ නැහැ. එන්න මේක තියෙන්නේ සාමාන්‍යයෙන් ඒක ගහ මානවල ෆිසික්ස් වල. ඉතින් මේක මම දැන් මෙතන පැහැදිලි කරන්න ගියොත් ඔයාලට යම්කිසි අපහසුතාවයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔච්චරයි මේ සූත්‍ර කියලා කියන්නේ. හරිම ලේසි පාඩම. කිසිම පැටලෙවිල්ලක් කරගන්න දෙයක් නැහැ. මේ ගණිත කර්ම කිරීමේ හැකියාව තමයි දිනු කරගන්න තියෙන්නේ. හරි මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මේ සූත්‍ර කියන පාඩම ඉතාම පහසුවෙන් සහ ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. Okay, thank you.